Hello guys, welcome to Trykavish channel. අත් අපි channel එකෙන් ගියාලා තියෙන්නේ අලුම්ම horror gameplay එකක්. මේ horror game එකේ නම මොකක්ද කියලා බැලුවා. Billy Want to Play කියන offline horror game එක තමයි අද අපේ channel එකෙන් ගෙන අලුම්ම horror gameplay එක. පටන් ගන්නකොටම ඔයාලා දකින්න ඇති අපේ කාර් එකේ ගමනක් යනකොට ඉද්දී පාට ගහක් පැටලලා තිබිලා අපේ ඩයල් එකක් වාහනෙන් එළියට බහලා බලනකොටම මේ ස්ක්‍රීන් එකේ ඔය දැන් ටීවී එකෙන් පේන ඩයල් එක අපේ කාට පොළු පාරක් ගහලා අපේ කාට පැහැර ගන්නවා. දැන් තියෙන්නේ කොහමද එතනින් එළියට පැන ගන්න තමයි. හරි ඔක්කොම කලින් පොඩි මේවා ටිකක් තියෙනවා පොඩ්ඩක් අපි ප්ලේ කරලා බලමු. ඔක්කොම කලින් මේක ස්කිප් කරගමු. මේක කියවන එක වැඩක් නැහැ. ස්කිප් කරගමු. මෙතන තියෙනවා බැලුන් තුනක්. ඒ කියන්නේ අපිට අවස්ථා තුනක් තියෙනවා. එක අවස්ථාවකට එක බැලුන් එක ගන්න පිපරෙනවා. අවස්ථා තුනෙන් පස්සේ මූ අපි ඉවරයක් කරලා දානවා. ඒක නිසා ෂේප් එකේ පැන ගන්න තියෙන්නේ. අතන මේ කුඩ තිබේ යතුරත් අරගත්තා. අම්මලා මීයොත් දුවනවා ගියාම හැම තැනම මේ තියෙන මැප් එක මෙන්න මේ මැප් එකේ විදියට තමයි එළියට පැන ගන්න තියෙන්නේ. මේ දොර අරගෙන අපි පොඩ්ඩක් බලමු. හරි මේ ග්‍රීන් පාස් එක හම්බුණා. ඒක ඕනෙමයි අපිට මේ කාඩ් එක. මොකද දොරක් අරගන්න මේ තියෙන ලොක් කී ටික ඒ ටිකත් ඕනේ. මොකද ඔය එක එක ලොකර්ස් එහෙම ලොක් කරලා තියෙනවා. ඔය ලොකර්ස් ලොක් කරලා තියෙනවා. තව නිකන් එක එක පෙට්ටි හැම බිම තියලා ඒව ලොක් කරලා තියෙනවා. ඒව එහෙම අරගන්න අපිට ඕක ඕනේ. ඒක අරගෙන බලමු. හරි මේක කීයට තියෙනවා කීයටත් අපේ වැඩේට අනිවාර්යෙන්ම ඕන දෙයක්. වෙන මොකුත් නැහැ. මේ තියෙන මෙන්න මේවා මෙන්න මේ ලොක් කඩා ගන්න තමයි අපිට මේ ලොක් පික් ඕනේ. ඒක නිසා ඒවා අනිවාර්යෙන් ගන්න. මොකද ඔය සමහරක් ලොක් පික් වලින් ඕව ඇරියට පස්සේ ඕක ඇතුලේ එක එක දේවල් තියෙනවා. මේ මීය හැම තැනම දුවනවා නිකන්. හරි කමක් නැහැ. මෙන්න මෙහෙන් අරු එන්න ඉස්සෙල්ලා මේකත් චෙක් කරගෙන ඉවරලා මෙතනින් පයි මේ රතු පාර ලයිට් එහෙම තියෙන තැන් වලට යන්න එපා බං. මොකද ඒ තැන් වලට ගියාට පස්සේ එලහම් එකක් වදින. එලහම් එක සද්දෙට අරු අපිව හොයාගෙන එනවා. ඕකේ. ඒක නිසා ඒවට අහු වෙන්න යන්න එපා. අපි රතු පාර ලයිට් එකකට පොඩ්ඩක් හරි අහුනොත් එන එලාම් එකක් වදිනවා. එලාම් එකේ සද්දෙට අරු අපිව හොයාගෙන එනවා. මේ මීය නම් බම් පිස්සෙක් වගේ දුවනනේ හැම තැනම මේ. අර දැක්කනේ ඔය එලාම් එකක් වදිනවා. මෙන්න මේ දෙකෙන් හරි එකකින් බලලා තමයි යන්න ඕනේ. එක එක වෙලාවල් වලට එක එක ඒව කඩගෙන යනවා. මේක ඇතුලේ මොකුත් නැහැ. ඒව ටිකක් චෙක් කරගමු. ඉම්මන්ට අරයක් අයින් ඉස්සෙල්ලා මැද එක නම් චෙක් කරලා වැඩකුත් නැහැ මුකුත් නැහැ වගේ ඇතුලේ පේන විදිහට මේ පොඩ්ඩක් මේකට මොකද්ද බයි යෙලෝ කී එකද කොහෙද ඒකට නම් ඕනේ යෙලෝ කී එක අපි ගාව නැහැනේ. ඒක නිසා අපි ඒක හම්බුනොත් පොඩ්ඩක් එතකොට ඇවිල්ලා එල්ල බලමු. මිනි ඔළුවකුත් තියෙනවා මොලයක් එක්ක. අපි මෙහෙට යමු. මෙහෙට ගිහිල්ලා වමට දකුණට යමු. එක්සිට් කියලා තියෙන අනිත් පැත්තට කමක් නැහැ. ඕන වෙද්දක් කියලා මුලින් එක පැත්තක ඉඳන් බලාගෙන ඉමු. එක පැත්තක් ඉවර කරලා අපි අනිත් පැත්තට මේ රතු පාර ලයිට් වලට අහු වෙන්න තු ෂේප් එකට යනවා මේ තියෙන්නේ. මේ කොළ කාඩ් එක ඕනේ මෙන්න මේකට මේ 54 රූම් එකට. හරි. දැන් අපි මේ කාමරේ පොඩ්ඩක් චෙක් කරගමු මොනවද මේකේ තියෙන්නේ අපිට ඕන කරන්නේ එහෙම කියලා ලයිට් එකක් තියෙනවා. ලයිට් එක නම් අපිට ඕන වෙන්නේ නැහැ. මොකද අපි යන්න හදන එන්ඩින් එකට ලයිට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගේම් එකේ එන්ඩින් 5ක් තියෙනවා. අපි මේ ප්ලේ කරන හදන එක එන්ඩින් එක නියමයි. හැම එක හම්බුණා. ඒක තමයි ඕනේ මේක. මිටි අපිට දැන් හම්බුණා. ලොක් පික් එකකුත් හම්බුණා නියමයි. මේක ඕනේ අපිට තුවක්කුවක් තියෙනවා මේ ගේම් එකේ. ඒ තුවක්කුව ගන්න අපිට මේක ඕනේ. අපිට මේ ටිකක් චෙක් කරගමු. ඉතින් එකපාර මේ චෙක් කරගෙන යන්නේ කොහොඳයිනේ. මේවා නම් වරින්න ඕනේ නැහැ. මේවා ඇතුලේ නම් මුකුත් නැහැ. ගොඩක් කාලවල මේ ඇතුලේ බලලා පේනවනේ. ඒක නිසා නිකන් ඔය ලොක් පික් නිකන් ඒවට නාස්ති කරන්න ඕනේ නැහැ. අවශ්‍ය දේවල් වලට විතරක් පාවිච්චි කරන්න තියාගත්තොත් ඒ ඇති. මොකද මේ කාඩ් එකක් තියෙනවා. ටිකට් එක ඒකත් අපි ගමු. ඒකෙන් අපිට බෝනස් chance එකක් හම්බ වෙනවා. අර දවස් 3 මම ඔයාලට කිව්වනේ ගේම් එක පටන් ගන්නකොටම අර බැලුන් 3ට අපිට අවස්ථා 3ක් දෙනවා. ඒ බැලුන් 3න් පිපරුණත් ටිකට් එක තියෙනවා අපිට තව අවස්ථාවක් හම්බ වෙනවා. මේකෙන් පොඩි ලාස් කවුරුවක් තියෙනවා මේක පොඩ්ඩක් අරගෙන මේව කරොත් එහෙම මේක ඇතුලේ පොඩ්ඩක් චෙක් කරගමු මොනවා හරි ගන්න දෙයක් තියෙනවද කියලා. පේන විදියට නෑ ඒක ඇතුලේ මොකුත් නෑ වගේ. ඒක නිසා මේක තවත් චෙක් කරලා වැඩක් නෑ. මේක අම්මට තියාර ඩයල් එක යනවා කියපන්කෝ. ඒක නිසා ඉම්මන්ට පැනගමු මෙහෙන්. අපි ඉම්මන්ට තුවක්කුව ගන්න යන්න බෑ. තුවක්කුව ගත්තා නම් පොඩ්ඩක් මෝ ටික වෙලාවකට රිහි නැති කරලා දාන්න බෑ. අම්මට තියා අහුණා.
ඵලයන් හරි අරුට සිහි නැති කරගන්න පුළුවන් අපිට ලොක් අර මේකෙන් අපිට තුවක්කුව ගත්තා. තුවක්කුව තියෙන අනිවාර්යයෙන්ම දැන් අපි එතින්ට යන්න නම් මුව පොඩ්ඩක් මග අරගෙන හිමීට ඒ පැත්තට යන්න. මූත් එක මුකුත් කරන්න බෑනේ. මම පිස්ස වගේ එලවනවා. මේක ඇතුලේ පොඩ්ඩක් චෙක් කරගමු. ඉම්මට දොර වහගමු. මේවට අහුවෙන්න එපා බං. අර උගුල් දාලා තියෙනවා බිම. ඕවට අහු වුණොත් එහෙම මේ අරූට ඒකේ සද්දට වෙනවා දුවගෙන මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒක නිසා ඕවට අහු වෙන්න එපා. අය පොඩ්ඩක් වෙලා මෙහෙට වෙලා ඉමු. අරුව ඇවිදින සද්දෙත් ඇහෙනවා මට හිමීට. දොර ගාවට යන්නත් බෑයි. දොර ගාවම තියෙන මේසේ ලාච්චු ටික චෙක් කරගන්නත් ඕන. ඒක නිසා පොඩ්ඩක් ළඟට යන්නත් බෑයි මේ. ඒක ළඟට යන්න ඕන. ඊට කලින් අපි මේක පොඩ්ඩක් චෙක් කරගෙන ඉමු. මේක තුලේ මුකුත් නැහැ. ළඟට යන්නත් බෑයි. බයික පාර්ට්නර් පර ඇයිද දන්නේ නැහැ දුවගෙන. ඒක තුලේ මුකුත් නැහැ. හරි නියමයි. අපිට දැන් කෝඩ් එකක් ඕනේ අර ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඇතුළට යන්න අපිට ඒ කියන්නේ පොඩි කෝඩ් එකක් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකක් කියලා කිව්වේ සෝරි මට පොඩ්ඩක් පැල්ලෙන්නේ නැති අර ප්‍රධාන කරන්ට් එකේන මේන් තැනට අපිට යන්න එතන පොඩි කෝඩ් එකක් වුණා බිත්ති අයින් ලියලා තිබ්බේ කෝඩ් එක අපි ඒ කෝඩ් එක බලාගත්තා දැන් තියෙන ෂේප් එකට ඒ කෝඩ් එක සැරින් සැරේට වෙනස් වෙනවා එකම කෝඩ් එක නෙමෙයි තියෙන සැරින් සැරේට ඒක වෙනස් වෙන්න පුළුවන් ඒ කෝඩ් එක අනිවාර්යෙන් බලාගන්න එකම කෝඩ් එක හැම වෙලාවකම නෑ අය පොඩ්ඩක් අරු වෙනවද කියලා පොඩ්ඩක් වටපිට බලලා ෂේප් එකේ කෝඩ් එක ගමු. අර කොහෙන් ඊද කියලා එක මට ෂුවර් එකක් නැති. මෙහෙන් එනකොට එයිද දන්නේ පරයක් වගේ. මෙහෙනොත් නැහැ. ඌනම් පොඩ්ඩක් නැහැ වගේ. ඒක නිසා අපි ෂේප් එකේ අර කෝඩ් එක ගහගමු. A few moments later. මෙහෙත් නැහැ. හරි අපි මේ ඇතුළට වෙන්න ඒ කෝඩ් එක ඉම්මන්ට ගහගමු. අර කොහෙන් හරි එන්න ඉස්සෙල්. අම්මට ඇවිල්ලා ගියා. ආපහු මේ පැත්තට වටයක් ගහන්න ඉස්සෙල්ලා මේක ඇතුළට ඉම්මන මේ කෝඩ් එක ගාගමු 17:31යි තරුව. හරි අන්න හරි මේක බටන් එක බන්නේ මට ඒක පොඩ්ඩක් අමතක වුණා. ඒක අපි පස්සේ ඇවිල්ලා මේව කරගමු. ඒක කොහොමත් අපි ප්ලේ කරන එන්ඩින් එකේ අන්තිම හරියට තමයි මේ කාබරේ අපිට මේව කරන්න ඕනේ. ඒක නිසා දැන් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැන් ෂේප් එකේ අපි අර තුවක්කුව ගමු නේ බං මට ඒක ගන්නත් අමතක වුණා පොඩ්ඩක් හදිසියත් එක අපි දැන් ෂේප් එකේ ඒ තුවක්කුව අරගමු. මොකද ඒකේ තුවක්කුවේ බුලට් 3යි තියෙන්නේ. තුවක්කුවට බුලට් 3යි තියෙන්නේ. මේ මලම කරදර යන්න බෑ. තනින් තනින් මතුවෙනවා. මේ රතු පාට ලයිට් එකට අහු වෙනකොට ඒකෙන් එලාම් එකට තමයි මේ දුවගෙන එන්නේ හැම වෙලාවෙම. ඒකනේ මුගෙන් බේරෙන්න බැරි හැම වෙලාවෙම. අපි දැන් ෂේප් එකේ තුවක්කුව ගන්න ඕන. තුවක්කුව විශේෂයෙන්ම ගන්න ඕන එක හේතුවක් තමයි මූගාව තමයි ඔය අපිට ඔය අපි ප්ලේ කරන එන්ඩින් එකේ ඔය ප්‍රධාන දොරෙන් පැනලා යන එකේ ඌගාව යතුරක් තියෙනවා. ඒ යතුර නිකන් ඉනේ ගහගෙන ඉන්නේ ඌ හැම වෙලාවෙම මේ යතුර ඉනේ ගහගෙන ඉන්නේ. යතුර ගන්න නම් අපිට දුවක්කුව ඕනේ මුට සීනි නැති කරලා ඉවරලා ඒ යතුර ගන්න. ඒ විදිහටත් ගන්න පුළුවන්. තව නිකන් අපිට තියෙන වෙනම තෑගි පෙට්ටියක් ඒක ඇතුලේ උගුලක්. වෙනම අපිට තියෙනවා නිකන් අර ඊතල විදින නිකන් මේකක් තියෙනවා. ඒකෙන් අපිට විදලා ගන්නත් පුළුවන්. ඒකෙන් විදලා ගන්න එක මම නම් හිතන්නේ දැන් මේක හොඳ දෙයක් කියලා නිකන් අපරාධ එක බුලට් එක තියෙන එක නාත් තියෙන. ඒක නිසා ඒක ඕනේ නැතුවක්කුව ගත්ත බිත්තිය කැඩුවා ආයෙ නැතුවක්කුව ගත්තා. දැන් හරි දැන් අරු එයි නේද ඉම්මන්ට මට හිතෙනවා අනන් එනවා. ඩයල් එකට තියමු ඉම්මන්ට හරි තිබ්බා. තා බුලට් දෙකක් තියෙනවා. උගේ ඉනේ යතුරක් ඇති. දැන් යතුරයි පොඩ්ඩක් පැත්තකට දාගමු. එතකොට නැත්තම් මුට ආපහු ඔගේ හදිසිය බුලට් ඉවරනොත් එහෙම දැන් අපිට ආපහු මුට තියාගන්න වෙන්නේ නැහනේ. යතුරත් ගන්න අමතක වුණොත් එහෙම අපරාධ වෙන. ඒ නිසා යතුර ආගෙන පැත්තකින් දාගත්තා. දැන් තුවක්කුව අපි අරගෙන යමු. මොකද ආපහු මූ අපි අල්ලගත්තොත් එහෙම අපි ගාව තුවක්කුව තියෙනවනේ පටස් ගාලා තියාගන්න මුට. ඒක නිසා මම හිතනවා තුවක්කුව ළඟ තියෙනක හොඳයි කියලා. පොඩ්ඩක් කතා කරන්න අමාරුයි මේ වීඩියෝ එක කරනකොට ලෙඩ හැදිලා ඉන්න ගමන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. පොඩ්ඩක් කතා කරන්න අමාරුයි. ඒක වීඩියෝ එකේදී තේරෙයි. ඒක වැඩි ගණන් ගන්න එපා. පොඩ උස්ම ගන්න අමාරු ගතියක් වගේ තියෙන කමක් නෑ වීඩියෝ එක කරගෙන යන්න. මෙතනින් මෙහෙට ගිහිල්ලා අපි බලමු පොඩ්ඩක් චෙක් කරලා ආපහු දැන් අර අපිට අර කීයත අපි කොහෙන්ද කීයත ළඟ තියෙනව නේ බං කීයත ළඟ තියෙනවා දැන් අපිට ඕනේ අර අරකේ යතුර කොළ පාට යතුර අපිට ඒක හොයාගත්තා නම් කිසි බන්නයක් නැහැ නේ බං කොළ පාට යතුරක් ඕනේ අපිට කෝබ එකක් ගන්න මම හිතනවා මේ කොළ පාට යතුර අවශ්‍ය වෙන කාබරේට තමයි ගොඩක් වෙලාවට කෝබ එක ඇත්ති කියලා මේ ටිකක් චෙක් කරගමු අප රෙඩ් කී එක තියෙනවා රෙඩ් කී එකත් ඕනේ වෙලාවල් තියෙනවා ඒත් මං හිතන්නේ යෙලෝ පාස් එක තියෙනවා නියම ඒක තමයි ඕනේ ඒක
ගොඩක් ප්‍රධාන දෙයක් ඒ කාඩ් එක. ඒක හම්බුනොත් හොඳයි. ඒකයි රෙඩ් කී එකයි වටිනවා දෙකම. එකක් විතර නෙවෙයි දෙකම වටිනවා. අපි ඒක කමන්නේ කොකටත් ෂේප් එකේ පොඩ්ඩක් මෙතනින් තුවක්කුව නෙමෙයි කීයද දාගමු. කීයද දාගෙන ඉවරලා තුවක්කුව අපේ අතේ තියාගමු. අර පරේම આવොත් එහෙම උට තියලා දාන්න. අම්මලදී අරු වෙනවා අපි ගාවට. කීමු. අයියෝ සෝරි ගොල්ලනේ එකපාරක් තියාගන්න බැරිුණා. මොකද අපේ එකා වෙඩි තිබ්බේ නෑ. මං වෙන පැත්තක් බලාගෙන ඉවරලා තුවක්කුවෙන් වෙඩි තිබ්බට වැදුන්නේ. හරි ගමන්නේ මේ පාර උට තියලා දාමු. හරි. බුලට් දෙකම ඉවරයි හදිසියට. අනේ මන් දන්නේ තියන්නේ නෑනේ. මොකද දන්නේ මේ බුලට් එකේ මේ සෝරි බුලට් එකේ නෙමෙයි මේ තුවක්කුවේ උණ්ඩ යන්නේ. ඇයි දන්නේ? දෙක තුනක්ම තියන්න ඕනේ එකපාර. වන්න තුවක්කුව වැඩන්නේ කොහොමද? අර යෙලෝ පාස් එක අරක ඇතුලේ නේ තිබ්බේ. එකපාරක් අහුණා අපිට ආපහු වෙන්න උනා තුවක්කුව අරගන්න. දෙවෙනි පාරෙන් තිබ්බේ. එක දවසක් අහුණා එක බැලුමක් ඉවරයි. හරි යෙලෝ පාස් එක හම්බුණා. මොකද්ද මේ රෙඩ් කී එක ඒකත් අරගෙන තියාගමු. ඒකත් අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. අපි පොඩ්ඩක් බලමු රෙඩ් කී එක අරන් ගිහලා ඔක්කොම කලින් මේකට දාලා බලලා. රෙඩ් කී එක විතරක් නෙමෙයි බං අපිට අර යතුරත් ඕනේ. ඒ යතුර අපි ගන්න පස්සේම අර ඔයාලට මතක ඇති අපි අරෝගී ඉනේ තිබ්බ යතුර අපි අරගෙන බිමින් දැම්මා. අපි ඒ යතුරත් ගන්න අපි ආපහු එමු. පාර වැරදුනාද මන්ද බං ආපහු අපි කමන්නේ මේ පැත්තට ගිහිල්ලා බලමු. තුවක්කුව ගණින් ගතට අන්න හරි තුවක්කුව ගත්තා. ඊයපන් හරි. ඔන්න ඔහොම ඉදහන් ටික වෙලා උඹේ මල වාතයක් බන් දියෙන් අපිට මෙලෝ රෙද්දක් කරගන්න දෙන්නේ. හරි යෙලෝ කී එකෙන් අපි ඒක දොරත් අරගෙන අපි මේක ටික චෙක් කරගමු. ඔයාලා බලන්න ඇති එකපාරට මං ගාව තිබ්බ රෙඩ් කී එක නැති වුණේ කොහොමද? අන ග්‍රීන් කී එකත් හම්බුණා නියමයි. රෙඩ් කී එක නැති වුණේ මොකද්ද? මම එකපාරක් යනකොට දෙවෙනි පාරත් අහු වුණා මාව. දෙවෙනි පාර අහුවෙච්ච වෙලාවේ රෙඩ් කී එක මගේ ගාවේ එතන බියම වැටුණා. රෙඩ් කී එක මට ආපහු ගන්න බැරි වුණා. මං ඒ කැල්ල වීඩියෝ එකේ කැපුවා. මොකද වීඩියෝ එක දික් වෙන නිසා ඒ කැල්ල වැඩක් නැති හින්දා විශේෂ දෙයක් වුණ නැති නිසා. හරි අපි කෝබ එකක් ගත්තා. කෝබ එක ගත්තා. දැන් කෝබ එක ඕනේ මේන් දොරට ඕනේ අනිවාර්යයෙන්ම මේකේ රීටික් ගලව ගන්න. දැන්ම අපිට කරන්ට් එක ඕෆ් කරගන්න ඕනිද? දැන්ම කරන්ට් එක ඕෆ් කරගෙන වැඩකුත් නෑ වගේ මරන් හිතෙන් අර අපි මේක කරගමු. මේක ඇතුලේ තියෙනවා අරුවට සිහි නැති කරන තවත් නිකන් අර දුන්නක් වගේ මේක. ඒක වැඩි වෙලාවක් උට සිහි නැති වෙනවා. දැන් තුවක්කුවෙන් දැන් විනාඩියක් වගේනේ. උට සිහි නැති වෙන්නේ මේක නිකන් විනාඩියයි තප්පර 30ක් වගේ සිහි නැති වෙන මේකක් තියෙනවා ඊට වඩා වැඩි වෙලාවක්. ඒක අපිට වාසි. මොකද මේක හැබැයි එක බුලට් එකේ තියෙන ආපෝ එක තියන්නත් බෑ. එක බුලට් එක එකපාරයි. මේ රතු පාට මේක තැන්ට වෙලා හිටිය මූ වෙනව නේද අනිවාර්යෙන් කොහේ හිටියත්. එලාම් එක වදිනවනේ. ඒක නිසා ටික වෙලාවක් කියමු කොහෙන් හරි දෙපැත්ත එක පැත්තක එන්න බෑ ඉතින් මෝ. මෙහෙන් එනවා තියලා දාමු. හරි. හරි විනාඩි 2යි තප්පර 30යි. නියමයි වැඩි වෙලාවක් තියෙන ඒක නිසා අපි අර තුවක්කුව අතනින් හලාගෙන අපි යන් දැන් අර අරුක ඉනෙන් අපි අර යතුරු අරගෙන බිමට දාගත්තනේ අපි යතුරක්. ඒ යතුර ගන්න දැන් අපි යන්. මම පාර වරද්දගත්තද මන් දුව යාපව රෙද්ද පාර වරදිනවනේ එක දිගට. Much later. අපි දැන් ඒ යතුර ගන්න යන් ඊළඟට. ඒ යතුර මට මතක විදියට තියෙන්නේ අර අපි බිත්තිය කැඩුවේ ඒ හරිය වගේ තමයි යතුර තිබ්බේ. මට මතක විදිහට හරියට මට මතකයක් නෑ. අපි ගිහලා දැන් චෙක් කරගමු මේ මීයා දුවනවනේ බෑ හැමතැන. මෙන්න මේ බිත්තිය මුලට වෙන්න ඉතින්. හරි ඒකත් හරි. අපි මේ පයින් හදන එන්ඩින් එකේ හැටියට අපිට ඕන දේවල් ටික ඔක්කොම හරි. දැන් තියෙන අරුවට සිහියෙන් ඉස්සෙල්ලා මේ කොහෙද මේ යන්නේ පාරත් ඇරුණා. දැන් තියෙන අරුවට සිහියෙන් ඉස්සෙල්ලා ඉම්මන්ට කරන්ට් එක යවලි වෙලා අපිට මේ දොරෙන් එළියට පැන ගන්න තමයි තියෙන්නේ. මොකද කරන්ට් එක යවන්න ඕනේ අනිවාර්යයෙන්ම. කරන්ට් එක යවන්න තු පයින්න බෑ. මොකද ඒ දොර ගාවට යන තැන කරන්ට් එකක් යවලා තියෙනවා බිමින්. ඒ කරන්ට් එක වදිනවා අපි ඒක ඕෆ් කරලා ගියේ නැතු වුණොත්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම එතනින් එහාට යන්න ඉස්සෙල්ලා මෙතනින් කරන්ට් එක ඕෆ් කරගන්න. හරි කරන්ට් එක දැන් ඕෆ්. ඒක නිසා අපිට දැන් පැන ගන්න පුළුවන්. කරන්ට් එක ඕෆ්. දැන් අර උට 100ක් නැහැ. උට ඉම්මන්ට 100 එන්න ඉස්සෙල්ලා කොහෙද දැන් කරන්ට් එකක් නැති එකේ ඉම්මන්ට මේ ටික කරගන්න. මෙතන කීයත මම බිම දාලා තියෙනවා. කීයත නේද අපිට මුලින්ම ඕන ගියත ඕනේ. මේ යකඩ දොර ඔක්කොම කලින් කපා ගන්න. ඊට පස්සේ ඒක වැඩක් නැහැ. ඊට පස්සේ අපිට මේ කෝබ එක ඕනේ ලීටික් ගලව ගන්න. දැන් අපිට ඕනේ අර යතුර. මේ තියෙන යතුර. අන්න හරි. ඔන්න ඔය යතුර තමයි ඒක. හරි දැන් තියෙන ඉතින් ගේම් එකේ අවසානෙට
මේ තියෙන්නේ එක එන්ඩින් එකක් විතරයි. මේ ගේම් එකේ එන්ඩින් 5ක් තියෙනවා. මේ තියෙන්නේ එක එන්ඩින් එකක් විතරයි. ඔයාලා කැමති නම් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලා කැමති කෙනෙක් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ගහලා බලන්න ගේම් එක හොඳද නැද්ද කියලා. අපේ කාට බේරිල්ලක් නෑ වගේ මට පේන විදිහට. ඒ කියන්නේ මේක බෑඩ් එන්ඩින් එකක්. ගුඩ් එන්ඩින් එකක් නෙමෙයි. අපි ඒක නිකන් බංකරයක් ඇතුළට නිකන් වැටුණු නිකන් වතුර පිරිච්ච නිකන් අමුතු තැනකට අරුවට සීය ඇවිල්ලා මං හිතන්නේ අපේ කාට පැන ගන්න බැරිලා ඉන්නේ තියෙන උඩින් දොරත් ඇහුණනේ. අපි එහෙනම් තවත් දවසක අලුත් ගේම් ප්ලේ එකකින් අපි ඉක්මනට හම්බෙමු.